මාව අතන්නු ගත්තා කියලා අපේ ගමන නවත්තන්න බෑ. හොඳම දේ මැතිවරණ තියන්න. අපි මැතිවරණ වලට සූදානම්, ඔබත් සූදානම් වෙන්න. ජනතාවට අවස්ථාව දෙන්න, ජනතාවගේ සැබෑ මතය ප්‍රකාශ කරන්න. එතකොට හදිසියක් වුණොත් නාමල් සූදානම්ද රට බාල ගන්න? මම දන්නේ විපක්ෂයක් විදිහට අපි ඕනෑම වෙලාවක මේ රටේ ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට අපි සූදානම්. ඒක නාම රාජපක්ෂද තවත් කෙනෙක්ද කියන කාරණා අපි එදාට කල්පනා කරමු. පදිනවා දැන් අපි දකිනවා මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය සහ සමථ ජන බලවේගයේ එකතු වීමේ ලොකු සූදානමක් තියෙනවා. එහෙම වුණොත් ඔබතුමාට තවත් කාලයක් බලන් ඉන්න විපක්ෂ ናයකව රටේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාටත් කලින් මම තමයි කිව්වේ මේ දෙන්න එකතු වෙන්න ඕනේ කියලා. මොකද මගේ දේශපාලනේ අපේ තාත්තා කියලා තියෙන දේශපාලනේ බෙදලා කොටලා වෙන් කරලා කරන දේශපාලනයක් නෙවෙයි. එකතු වෙලා යන දේශපාලනයක්. ඉතින් ඒ හින්දා මම හිතනවා ඒ කට්ටිය එකතු වීම, ඒ කට්ටිය මතවාදීව එකතු වීම හොඳ කාරණයක්. ඒක විය යුතු කාරණයක්. ඒක වෙනවද නැද්ද කියන මම දන්නේ නැහැ. මොකද මේ පක්ෂ දෙකෙන් මම නැති නිසා. මම හිතනවා මේ රටේ බෙදිලා වෙන් වෙලා දේශපාලනය කරපු කාලේ අවසන්. ඉතින් ඒ හින්දා අපි යම් මතවාදීව එක මත දරන එක අදහස් ගන්න පිළිස් එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. ඒකවල මොනවද ගන්න හදන ක්‍රියාමාර්ග දැන් අලුත් අවුරුද්දට? අලුත් අවුරුද්දද පරණ අවුරුද්දද කියලා නෑ අපි මර්ධනයට මුහුණ දෙනවා බලමු. දැන් අනුරට අපි කියන්නේ අපි බලමු. හැප්පිලා බලමු.